හලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක අරගෙන ආවේ නිතරම තේ බොන්න කැමති ඔයා වෙනුවෙන්. නමුත් හැම වෙලේම ඔයාට තේ හදාගන්න දේවල් නැති අය වෙනුවෙනුයි. ඉතින් ඔයාට මේක හදාගන්න ඕනේ උණු වතුර ටිකක් විතරයි. ඔයා නයිට් ඩියුටි කරන වෙලාවට ඔයා ඉන්නේ නිතරම තේ බොන මූඩ් එකක නම් ඉතින් උණු වතුර ටිකක් හොයාගත්තොත් ලේසියෙන්ම තේ ටික හදාගන්න පුළුවන්. පවුඩර් එක හදන විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම ගත්තේ තේකොළ කෝප්ප කාලයි. තේකොළ කෝප්ප කාලට පිටි සීනි මම කෝප්ප භාගි ගානේ වෙන්න ගත්තා. මුලින්ම තේකොළ ටික මේ විදියට බ්ලෙන්ඩර් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේක සාමාන්‍ය පේස්ට් එකක් වෙනකන්. ඉතින් ඔයා ගාව තියෙන ගොඩාක් හොඳ බ්ලෙන්ඩර් එකක් නම් මේක නිකන් හොඳටම පවුඩර් එක වගේ වෙන්න ඔයාට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. අපේ දුව ඇවිල්ලා ඒ තප්පරේට බ්ලෙන්ඩර් එක ඇතුළට එයාගේ කටර් එකක් දාලා ගිහිල්ලා. ඉතින් මේ විදියට මුලින්ම හොඳට තේකොළ ටික බ්ලෙන්ඩ් කරගන්න. කොච්චර අපි බ්ලෙන්ඩ් කරත් සාමාන්‍ය තේකොළ වල යාන්තමට කුඩු හිටිනවා. නමුත් ඉතින් අපිට තේ ඕනම වෙලාවක ඒක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා බොන්න පුළුවන් මට්ටමට තේක තියෙනවා. අද අපි නම් අද හදපු හැටිය ඒ තේක බිව්වා. හැබැයි ඉතින් විනාඩි 5ක් 6ක් තේක තියන්න ඕනේ. තියෙන තේ කුඩු ටික පල්ලෙහාට බහින්න. ඉතින් සීනි එක දානකොට පොඩ්ඩක් ඉතින් ඩාම් ඩූම් වුණා. ඒවා ඉතින් ගණන් ගන්න එපා. ඔයාලා ගාව මෙහෙම මෙෂරින් කප් නැත්නම් ඔයාලට පුළුවන් අපි හිතමුකෝ අපි අඬු කෝප්පයක් පාවිච්චි කරනවා කියලා. අඬු කෝප්පෙන් කාලක් වෙන්න ඔයාලට පුළුවන් තේකොළ දාන්න. ඊට පස්සේ අඬු කෝප්පෙන් භාගයක් වෙන්න ඔයාලට පුළුවන් සීනි පිටි එකතු කරගන්න. ඉතින් පිටි ටිකක් දානකොට තව පොඩ්ඩෙන් ඩාම් ඩූම් වෙනවා. මම ඉතින් ඒක නිසා ටක් ගාලා ටිෂු එකකට දාලා පිටි ටිකක් දාලා ආයෙමත් පිටි සීනි අර කලින් බ්ලෙන්ඩ් කරපු තේ කුඩු ටිකයි ඔක්කොම ආයෙමත් හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ පවුඩර් එකක් වෙනකන්. මම කොච්චර බ්ලෙන්ඩ් කරත් මගේ එකෙන් තේ කුඩු කෑලි යාන්තමට තිබුණා. තේක හැදුවමත් යාන්තමට තේ කුඩු උඩට ආවා. නමුත් ඉතින් අපිට හැමදේම අංග සම්පූර්ණව බැහැනේ හොයාගන්න ගෙදර අපි නැති වෙලාවට. ඉතින් මේක අපිට ගමනක් යන වෙලාවට ඇත්තටම රෑ වැඩ කරන කෙනෙක්ට හවස් වරුවට තේ එකක් බොන්න හැම වෙලේම කඩේට ගිහිල්ලා සල්ලි නාස්ති කරනවා වෙනකොට ඔෆිස් එකේ උණු වතුර ටිකක් හොයාගෙන ඔයාට තේ එකක් හදාගෙන ඉක්මනින්ම බොන්න පුළුවන්. ඉතින් මේ වගේ පේස්ට් එකක් හදාගත්තොත් කාලයක් කල් තියාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම නම් කියන්නේ මේ වගේ එකක් හදාගත්තොත් උපරිම සතියක් දෙකක් තියාගෙන ආයෙමත් අලුතෙන් හදාගන්න. ඉතින් අපි කඩෙන් ගන්නවා වගේ නෙමෙයි නේ. ගෙදර අපිට ඕන වෙලාවක හදාගන්න පුළුවන් නිසා. ඉතින් මේ විදිහට මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේක හොඳට පෙනේරකින් හලා ගන්නයි තියෙන්නේ. හලලා අන්තිම කුඩු ටික වෙනකොට හලන එක නවත්තන්න. මොකද තේ කුඩු වල තියෙන කුඩු ටික ඒකට වැටෙන්න බලනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට. ඉතින් ඔයාලට හලා ගන්න පුළුවන්. මම කිව්වා වගේ මේ තේක හදපු ගමන්ම තේකොළ ටිකක් කුඩු කුඩු වගේ උඩට එනවා. ඉතින් ඒක පොඩ්ඩක් බහිනකම් විනාඩි 5ක් 6ක් විතර තේක පැත්තකින් තියලා තියන්නත් පුළුවන්. ඔයාලට මේ පේනවනේ යාන්තමට දැන් මගේ තේ කුඩු ටික හැලීගෙන එන්නේ. මේ තියන්නේ අවසාන ටික. මේ ටික ගන්න එපා. මේ ටික ඔයාලා විසික් කරලා දාන්න. ඉතින් ඔය විදියට තමයි මම පවුඩර් එක හදාගත්තේ. ඉතින් තේක හදනකොට චුට්ටක් ඉතින් තේ කුඩු ටිකක් උඩට එනවා. ඒක පොඩ්ඩක් ඉතින් ඇඩ්ජස්ට් කරගන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද ඉස්සර මම බීච් එකේ වැඩ කරන කාලේ හවසට අනිවාර්යෙන් තේ පැකට් එකක් තියාගෙන මේ වගේ හදාගෙන බොනවා. ඉතින් ඒක ඔයාලට පුළුවන් දැන් ගෙදරදී පවුඩර් එක හදාගෙන රසට තේ එකක් ඉක්මනට හදාගෙන බොන්න. ඉතින් තේ කුඩු ටිකක් උඩට එනවා මං කිව්වා වගේ. චුට්ටක් වෙලා තියාගන්න. ඉතින් ඒකට කේන්ති ගන්න එපා තේ කුඩු උඩ පාවෙනවා කියලා. පොඩ්ඩක් වෙලා තිබ්බට පස්සේ තේ කුඩු ටික හිමීට යටට බහිනවා. ඉතින් ඔය විදියට තමයි මගේ තේක ලෑස්ති උනේ. ඔයාලට ඉතින් ඉක්මනට බොන්න ඕන නම් මේ විදියට චුට්ටක් උඩින් අයින් කරගෙන බොන්නත් පුළුවන්. මම ඔයාලට ආයෙමත් පෙන්නන්නම්. මගේ වීඩියෝ එකේ අන්තිමට තියෙනවා තේ කුඩු ටික පල්ලෙහාට බැහැලා තියෙන එක. ඉතින් මං හිතනවා වීඩියෝ එකෙන් ඔයාලට ප්‍රයෝජනයක් ඇති කියලා. හැමදාම වගේ මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලට පුළුවන් මේ වගේ ziplock bag එකක හෝ පොඩි බෝතලයකට දාලා බෑග් එකේ දාගෙන මේක අරගෙන යන්න. ඉතින් ඔන්න තේ කුඩු ටික පල්ලෙහාට බහැලා තියෙන්නේ මෙන්න මේ විදියට තමයි. ඉතින් මේ තේක හදලා බලලා රස මට කියන්න. ගිහින් එන්නම් මං අලුත් වීඩියෝ එකක් අරන්.